සමහර මිනිස්සු එකම වැරද්ද නැවත නැවතත් කරනවා. වැරදි මිනිස්සු විශ්වාස කරනවා, ඕනවට වඩා හොඳ වෙනවා, හැමෝම සතුටු කරන්න දුවනවා, අන්තිමට රිදෙන්නේ Tamanටමයි. හැබැයි ඔයා දන්නවද? මනෝවිද්‍යාව කියන්නේ අපේ මොළය වැඩ කරන විදිහ තේරුම් ගන්න විද්‍යාවක් විතරක් නෙවෙයි. ඒක වැරදි මිනිස්සු අඳුනා ගන්න, Tamanගේ හිත ආරක්ෂා කරගන්න, Tamanගේ වටිනාකම නැති කරගන්නේ නැතුව ජීවත් වෙන්න උදව් වෙන මාර්ගෝපදේශයක්. අද මම ඔයාලට කියන්නේ නීති 8ක් ගැන. වගේ ජීවිතේ එක රැයකින් වෙනස් කරන මැජික් නීති නෙවෙයි මේක. හැබැයි මේ නීති 8න් එක නීතියක් විතරක් අද ඉඳලා ජීවිතයට දාගත්තත් අවුරුදු කිහිපයකට පස්සේ ඔයා අඩුවෙන් රිදෙන, හොඳ මිනිස්සු තෝරන, Tamanට ගරු කරන ඇතුලෙන් ශක්තිමත් කෙනෙක් වෙලා ඉඳීවි. ඒ නිසා මේ වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න. මොකද සමහර නීති අපිට අත්දැකීමෙන් ඉගෙන ගන්න කලින් ඒවා අපි දැනගත්තොත් ජීවිතේ ලොකු අන්දියක් ගෙවන්න ඕනි වෙන්නේ නැහැ. ඔයා අහන්නම ඕනි වැදගත් මනෝවිද්‍යාත්මක නීති 8ක්. ජීවිතේ සමහර පාඩම් අපිට පොත්වලින් ඉගෙන ගන්න බෑ. මිනිස්සුන්ගෙන් රිදුනට පස්සේ, විශ්වාස කරලා වැරදුනාට පස්සේ, අපේ හොඳකම ප්‍රයෝජනයට ගත්තට පස්සේ තමයි අපිට ඒවා තේරෙන්නේ. රූල් නම්බර් 1. වගේ දුක හැමෝටම පෙන්වන්න යන්න එපා. මොකද හැමෝම මේ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. සමහර අය වගේ දුක අහන්නේ වට උදව් කරන්න නෙවෙයි, කතාව දැනගන්න. ඒක අහලා තව කෙනෙකුට කියන්න. එහෙම නැත්නම් ඒකෙන් ආතල් එකක් ගන්න. එහෙම නැත්නම් හිටියටත් වඩා තව පල්ලෙහාට ඇදලා දාන්න. නැත්නම් ඔයගේ දුර්වල තැන් හොයාගන්න. මේකෙන් අදහස් වෙන්නේ දුක හිතේම තියාගෙන විඳවන්න කියන එක නෙවෙයි. විශ්වාස කරන්න පුළුවන් ඔයාගේ වේදනාව ආරක්ෂා කරන කීප දෙනෙක් එක මේක කතා කරන්න. හැබැයි ඔයාගේ හිතේ හැම තුවාලයක්ම හැමෝටම පෙන්වන්න යන්න එපා. මොකද හැම අතක්ම තුවාලයක් සනීප කරන්න එන්නේ නැහැ. සමහරත් තවත් රිද්දන්න එන්න පුළුවන්. අපේ තුවාල තව තවත් රිද්දන්න තමයි සමහරත් අපි ගාවට එන්නේ. මේකදි මට ඔයාලට කියන්න තියෙන්නේ, ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම්, ඔයාලට දුක තියෙනවා නම්, මේවා අහන්නම මිනිස්සු ඉන්නවනේ කවුන්සලර්ස්ලා. එයාලට යම්කිසි මුදලක් ගෙවලා රුපියල් 2000 3000 4000ක් ගෙවලා ඔයාගේ ප්‍රශ්නේ එයාලට කියලා විසඳ ගන්න. තමන් වෙනුවෙන් රුපියල් 3000ක් 4000ක් වියදම් කරන්න බැරි කමක් නැහැනේ. තමන් වෙනුවෙන් මේ ලෝකෙ මිනිස්සු ලක්ෂ ගණන් මාසෙට අඩිපුඩි ගහන්න, වසවිස දා ගන්න, එක තොරම්බල් කරන්න වියදම් කරන එකේ මානසික සෞඛ්‍ය වෙනුවෙන්, මොලේ නිදහස වෙනුවෙන් ඔයාට බැරි කමක් නැහැ යම්කිසි මුදලක් වියදම් කරන්න. රූල් නම්බර් 2. කිසිම කෙනෙක් මැත්තේ සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩ් වෙන්න යන්න එපා. යැපෙන්න යන්න එපා. කෙනෙක්ව ආදරය කරන්න පුළුවන්. ඒ කෙනාට ආදරය කරන්න පුළුවන්. විශ්වාස කරන්න පුළුවන්. උදව් ගන්න පුළුවන්. හැබැයි ඔයාගේ සතුට, ඔයාගේ තීරණ, ඔයාගේ ආදායම, ඔයාගේ ආත්ම විශ්වාසය ඔක්කොම එක මිනිසෙක් අතට දෙන්න යන්න එපා. මොකද එයා වෙනස් වුණොත්, එයා ඈත් වුණොත්, එයා නැති වුණොත් ඔයාගේ මුළු ජීවිතේම කඩාගෙන වැටෙන්න පුළුවන්. කඩාගෙන වැටෙන්න පුළුවන් නෙවෙයි, කඩාගෙන වැටෙනවා. හොඳ සම්බන්ධතාවයක් කියන්නේ එකිනෙකාට ඇලීගෙන තනිවම ජීවත් වෙන්න බැරි වෙන එක නෙවෙයි. තනිවමත් ශක්තිමත් මිනිස්සු දෙන්නෙක් එකිනෙකාට සහාය දෙනවා. ඒ නිසා ආදරය කරන්න, හැබැයි වගේ පාද දෙකෙන් නැගිටලා ඉන්න පුළුවන් හැකියාව ඔයා නැති කරන්න එපා. රූල් නම්බර් 3. ඕනවට වඩා හොඳ වෙන්න යන්න එපා. හොඳ කෙනෙක් වෙන්න, කරුණාවන්ත වෙන්න, උදව් කරන්න, හැබැයි වගේ හොඳකමට සීමාවක් තියාගන්න. මොකද සමහරු හොඳකම අගය කරන්නේ නැහැ. ඒක පාවිච්චි කරනවා. ඔයා හැම වෙලාවෙම ඔව් කිව්වොත් එයාලා තව ඉල්ලනවා. ඔයා හැම වෙලාවෙම සමාව දුන්නොත් එයාලා ආයෙමත් ඒ වැරද්දම කරනවා. ඔයාගේ කාලය හැම වෙලාවෙම ලබා දුන්නොත් එයාලා ඒක ඔයාගේ වගකීමක් කියලා හිතනවා. මතක තියාගන්න, හොඳකම කියන්නේ Tamanවම විනාශ කරගෙන අනිත් අයව බේරන එක නෙවෙයි. කරුණාවන්ත වෙන්න, හැබැයි බුද්ධිමත් වෙන්න. රූල් නම්බර් 4. ඔයාව විකල්පයක් වගේ සලකන කට්ටියට ඔයාට තෝරගන්න වෙනත් මිනිස්සු ඉන්න බවට පෙන්වන්න. කෙනෙක් ඔයාව කතා කරන්නේ, කෙනෙක් ඔයාට කතා කරන්නේ එයාට වෙන කෙනෙක් නැති වෙලාවට විතරක් නම්. ඔයාව හොයන්නේ එයාට උදව්වක් ඕනි වෙලාවට විතරක් නම්. ඔයාට වටිනාකම දෙන්නේ එයාට පහසු වෙලාවට විතරක් නම් එයාගේ ජීවිතේ ඔයා ප්‍රයොරිටි ලිස්ට් එකේ ඉන්න කෙනෙක් නෙවෙයි. ඔප්ෂන් එකක්. ප්‍රයොරිටි ලිස්ට් එකේ ඉන්නවා කියන්නේ අපේ ජීවිතේ ප්‍රථම රාජකාරිය කරගන්න මිනිස්සු සහ දේවල්. ඉතින් ඔයාව ඔප්ෂන් එකක් විදිහට තමයි මේ තැන්වල පාවිච්චි වෙන්නේ. හැබැයි ඔයාත් ඔයාගේ ජීවිතේ එයා වටේටම තියාගෙන ඉන්න ඕනේ නෑ. ඔයාටත් තෝරගන්න පුළුවන්. ඔයාට ගරු කරන මිනිස්සු ඔයාටත් තෝරගන්න පුළුවන්. ඔයාව හොයන මිනිස්සු, ඔයාට වටිනාකම දෙන මිනිස්සු, ඔයාට කාලය දෙන මිනිස්සු ඔයාටත් තෝරගන්න පුළුවන්. කෙනෙක් ඔයාව ඔප්ෂන් එකක් කළා කියලා ඔයාවම ඔප්ෂන් එකක් කරගන්න එපා. ඔයාට වටිනාකමක් දෙන මිනිස්සු ළඟට යන්න. ඔයාට වටිනාකමක් දෙන මිනිස්සු නැත්තම් තනියම ජීවත් වෙන්නත් ඉගෙන ගන්න. රූල් නම්බර් 5. ආදරය විතරක් ප්‍රමාණවත් නෑ. පක්ෂපාතීත්වය නැත්තම් මේ ආදරයට වටිනාකමකුත් නෑ. මම ඔයාට ආදරේ කියන වචන ලස්සනයි, හැබැයි වචන විතරක් ප්‍රමාණවත් නෑ. ඔයා නැති තැන ඔයා වෙනුවෙන් ඉන්නවද? ඔයාට අමාරු වෙලාවට ඔයාගේ පැත්තේ ඉන්නවද? ඔයත් එක්ක ඉන්නවද? ඔයාගේ රහස් ආරක්ෂා කරනවද? ඔයාට ගරු කරනවද? අනිත් මිනිස්සු ඉස්සරහත් ඔයාට දෙන වටිනාකම වෙනස් කරන්නේ නැතුව ඉන්නවද? මෙන්න මේ දේවල් තමයි වැදගත්.
ලෝයලිටි නැති ආදරය අලංකාර වචන ටිකක් විතරයි. මොකද ආදරය කියන්නේ හැඟීමක්. හැබැයි පක්ෂපාතීත්වය කියන්නේ එක තීරණයක්. එක ඩිසිෂන් එකක්. රූල් නම්බර් 6 ඔයාව තෝරන මිනිසුන්වම ඔයත් තෝරන්න. ඔයාට කැමති නැති කෙනෙක්ව ඔයාට ආදරය කරන්න බල කරන්න යන්න එපා. එයාගේ පස්සෙන් යන්න එපා. ඔයාව හොයන්නේ නැති කෙනෙක් පස්සේ නිතරම දුවන්න යන්නත් එපා. ඔයාට කාලය දෙන්නේ නැති කෙනෙක් වෙනුවෙන් ඔයාගේ මුළු කාලයම වියදම් කරන්න එපා. මොකද සම්බන්ධතාවයක් කියන්නේ එක මිනිසෙක් විතරක් උත්සාහ කරන දෙයක් නෙවෙයි. තනි අතින් අප්පුඩි ගහනවා නෙවෙයි. දෙපැත්තෙන්ම උත්සාහයක් ඕනි. දෙපැත්තෙන්ම වටිනාකමක් ඕනි. දෙපැත්තෙන්ම තෝරා ගැනීමක් ඕනි. දෙපැත්තෙන්ම කැපකිරීමක් ඕනි. ඔයාව තෝරන කෙනෙක් එක්ක ඔයාට ඔයාගේ වටිනාකම ඔප්පු කරන්න ඕනි නෑ. එයාට ඒක දැනටමත් පේනවා. රූල් නම්බර් 7 හැමෝම සතුටු කරන්න උත්සාහ කරන්න එපා. මොකද ඒකෙදි අන්තිමට අසතුටින් ඉන්නේ ඔයාමයි. කෙනෙක්ගේ හිත රිදෙයි කියලා ඔයාට ඕනි නැති දේවල් කරන්න යනවා. කෙනෙක් තරහ වෙයි කියලා නෑ කියන්න බය වෙනවා. කෙනෙක් මොනවා හිතයිද කියලා ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න try කරනවා. අන්තිමට හැමෝම සතුටින් හැබැයි ඔයා මහන්සියෙන් කේන්තියෙන් කලකිරිලා ડિප්‍රෙස් වෙලා ඇන්සයිටි වෙලා පැත්තකට වෙලා කොන් වෙලා හිස් වෙලා කැඩිලා බිඳිලා බිමට චප්ප වෙලා මතක තියාගන්න ඔයා කොච්චර හොඳ වුණත් කෙනෙක් ඔයා ගැන වැරදි විදිහට හිතනවා. ඔයා කොච්චර උදව් කළත් කෙනෙක් ඔයා මදි කියලා ඔයා ප්‍රමාණවත් නෑ කියලා කියනවා. ඒ නිසා හැමෝගෙම අනුමැතිය පස්සේ දුවන්න එපා. හැමෝගෙම වචන හැමෝගෙම හොඳහගන්න දුවන්න එන්න එපා. ඔයාගේ වටිනාකම් වලට ගැළපෙන ජීවිතයක් ජීවත් කරවන්න. හැම මිනිස්සයම කැමති වෙනකන් හැම මිනිස්සයාගේම කැමැත්ත ගන්නකන් හැම මිනිස්සයාගේම ඔපිනියන් එකත් එක්ක ජීවත් වෙන්න ගියොත් ඔයාට ඔයාව ජීවත් කරන්න කාලයක් නැති වෙනවා. රූල් නම්බර් 8 අන්තිම එක සීමාවක් තියාගන්න ඉගෙන ගන්න. ඔයාට ගරු කරන මිනිස්සු වගේ සීමාවන් වලටත් ගරු කරනවා. මේ විදිහට මට කතා කරන්න එපා. මේක මට හරි නෑ. මේ වෙලාවේ මට බෑ මේක කරන්න. මේක මගේ පෞද්ගලික දෙයක් කියන්න බය වෙන්න එපා. මේ වගේ දේවල් කියන්න මූණට කෙලින් කියන්න බය වෙන්න එපා. සීමාවක් දාන එක අහංකාරකමක් නෙවෙයි. ඒක Tamanට ගෞරව කරන එක ගැන කතාවක්. තමන්ගේ කාලය ආරක්ෂා කරන එක ගැන කතාවක්. තමන්ගේ සාමය ආරක්ෂා කරන එක ගැන, තමන්ගේ හිත ආරක්ෂා කරන එක ගැන ඒක එහෙම කතාවක්. ඒක හරි ලස්සන කන්වර්සේෂන් එකක්. හැබැයි ඔයා බවුන්ඩරි එකක් දැම්ම කෙනෙක් තරහ වෙනවා නම්, ඔයා බවුන්ඩරි එකක් දැම්මට පස්සේ කවුරු හරි කෙනෙක් තරහ වෙනවා නම් සමහර වෙලාවට එයාට අමාරු වෙන්නේ ඔයත් එක්ක කතා කරන්න බෑ කියලා හිතෙන්නේ, ඔයත් එක්ක තරහ වෙන්නේ ඔයාගේ බවුන්ඩරි එක නිසා නෙවෙයි. ඔයා දාපු සීමාව හින්දා නෙවෙයි. ඉස්සර වගේ ඔයාව පාවිච්චි කරන්න බැරි වෙන හින්දා. අවසානයේ මතක තියාගන්න හැමෝටම හොඳ වෙන්න. හැබැයි ඔයාට ඔයාවම අමතක වෙන තරමට හොඳ වෙන්න එපා. ඔයාට ගිනි තියාගෙන මිනිසුන්ට හොඳකම් කරන්න යන්න එපා. මිනිසුන්ට ආදරය කරන්න. හැබැයි වගේ වටිනාකම උන්ගේ අතට දෙන්න ලෑස්ති වෙන්න එපා. විශ්වාස කරන්න. හැබැයි කාලයත් එක්ක. උදව් කරන්න. හැබැයි සීමාවන් එක්ක. ඔයාව තෝරන මිනිසුන්ව තෝරන්න. ඔයාට ගරු කරන මිනිසුන්ට ඉඩ දෙන්න. ඔයාගේ සාමය නැති කරන මිනිසුන්ගෙන් ඈත්ලා යන්න. මොකද ජීවිතේ හැමෝම තියාගන්න ඕනේ නැහැ. හැබැයි ලොකුම දේ තමයි ඔයාවම නැති කරගන්නේ නැතුව ජීවත් වෙන එක. ඉතින් අද මම ගෙනාපු රූල් 8ෙන් මම දන්නවා ඔයාගේ ජීවිතේ හරහා මම ලොකු චාරිකාවක් ගියා කියලා. ඉතින් මේ වගේ තවත් සුපර් ඩුපර් වීඩියෝස් බලන්න, තවත් ජීවිතේ ගැන ෆෝමියුලා, ස්ට්‍රැටජි, රූල්ස් මේ හැමදේම ඉගෙන ගන්න. මේ ජීවිතේ හරි ලස්සනට ගත කරගෙන යන්න එකතු වෙන රියල් තින් ඉස් ලයිව් channel එකත් එක්ක තවත් වීඩියෝ එකක් අරගෙන එනකම් පරිස්සමෙන් ඉන්න, ආදරෙන් ඉන්න. බාගෙට කපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න. What a good luck පුංචි ගොම්පියෝ. What a good luck.